ඒ පාර මගේ රංකේට උත්සලා ඉවරලා දැන් මෙතන සුදනවා වගේ ඕක මේ වෙලාවට නිදියට සමහරවිට ගිහින් ෂේප් එකේ රංකේට උස්සන් යනවා. මේක රංගේට තියෙන බාහිර දොරත් අහන්න නෙද්දුපොත්. දහම් ගෝලින් මේ දොර අරගන්න තමයි මොකක් හරි ගමයක් බලන්න. පිරාන් නිදිය තිරිසන මොකද බං පිස්සෙක් වගේ පාරේ දුවන් එන්නේ? පිස්සෙක් වගේ නෙමෙයි බා. උඹට මේවා විස්තර කරලා ඉන්නලා නෑ මරන් ගන්න. මොකටද බං මේ අපි දෙන්න ඔච්චර දුර දුවගෙන ආවේ? කියහන් ඉතින් ඔය මොකක්ද අතේ තියෙන කෝටු කෑල්ල? අම්බෝ උඹට මේක කියන්න බැරුණානේ බා. දහංගු මම පෙන්නන්න. ඉතින් කියන්නේ මට කරුණා කළා ගෙවිට දීපන්. අපිට ගෙවිටනවනේ. යහනේ කුකුලෙක් වුණා. ඒකනේ බා. උඹ කොහොමද බං ඔය කෝටු කෑල්ලෙන් ෂෙහානේ කුකුලෙක් කරේ? ඒ මේ කෙසේ මෙසේ කෝටු ගාලා නේ බා මේකට කියන රන් කෙවිඩි කියලා බා. රන් කෙවිට? ඔව් බා. ඔය දියම් බලන්නකො මෙහාට. මේකෙන් අපිට වෙන මොකුත් කරන්න බෑද? ගොඩක් දේවල් කරන්න පුළුවන් බං ඕකේ මම උඹට ඉස්සරහට ගිහින් පෙන්නන්නම්කෝ යවන්කෝ. මේ ඒක නේ බං කෑල්ලේ සනීපෙන්ද බා. කෑල්ල උඹ මගුලක් කතා කරනවා. කෑලි පැත්තකට දාහන්කෝ. අපි හෙට මැච් එකක් ගහමු. ගහමු. කට්ටිය කතා වෙලා හෙට අනිවාර්යෙන් මැච් එක සෙල්ලම් කරමු. ඇස් දෙක මගේ අන්ධ වෙනවා කන් දෙක නොපෙනී යනවා වකුගඩු දෙක නරක් වෙනවා කවුරු හරි එනවා ගාන කඩාගත්ත හැකි මාත්‍යෝ ගියක් හරි දෙන්න මට මාත්‍යා ගියක් හරි දෙන්න මට ඒ පව් බං. මේ කීයක් හරි දෙමුද බං? උඹලක සල්ලි තියනවා? ඒ සල්ලි නෑ. සල්ලි මොකද බං කෙවිට තියෙද්දි. මේකෙන් දෙමු. කරහන් බලන්න එහෙනම් මටත් ඒක බලන්න මැජික් එකක්. අනේ කීයක් හරි දෙන්න මාත්‍යා thank you මාත්‍යා උඹට මූ දැකලා පුරුදු නැද්ද බං? ඒ මට එහෙම සීන් නැති තියෙනවා මේ පොඩ්ඩක් අල්ල ගනින්කෝ. මූ අර එහා ගමේ පොරෝ බණ්ඩ බං යොහපායකට බලහන්කෝ බං ඊයර පොරෝ බණ්ඩ කරපු වැඩේ බං. අපිට ඊයේ කෙවිටෙන්වත් මුකුත් කරන්න බැරි වෙච්ච එකකින් තමයි ඔක්කොම. උට දෙන්න තිබ්බේ හොඳ පාඩමක් අය අමතක වෙන්නේ නැති.
බලහන් අර පුරවන්න. ඔකට ඉතින් දවල් දවසට මැරිලා වැඩ කරන්නේ. එක එක ඇවිල්ලා අවසර කඩයි යන. ගමේ ගාමේ ඉන්න බම්බුවට එකෙක්වත් කිසිම තීරණයක් ගන්න නැහැ. මොකද සියාතුමා මේ මහදවාලේ නැට්ට පාගගෙන මේ නැට්ට පාගෙන නෙමෙයි ළමයෝ මේ දවල් දවසට අවුව ගාගෙන කට්ට කකා බං අපි මේ කුඹුර කොටනවා ඈ බලන්නද සියාතුමා මේ පබයාගේ හැටි නිකන් සීනි හැදිලා වගේ. එහෙම තමයි බං කොල්ලෝ පබයාට පුරවන්න පිටුරු ටිකක්වත් නැහැ නේ. දැන් ඒවා පිටුරු ටිකක් කොම්පෝස්ට් කරලා අරන් යනවා බං. පොහොර ටිකක් නැහැ. කොඩියන්කෝ කෙවිත් නෑ. මොකද පුතේ දැන් ඔයාලගේ අත්තම්මට අර ගෝනුස්ස කාලා තියනවා කියලා මොකද්ද? මගුලක් කතා කරනවා. මේෙන් ආච්චි ගෙඩිය සයිස් එක. ඈ බංකොල්ලෝ. මොකක්ද ඒ ගෙඩිය? නෑ සීයේ. ආච්චි ලුණු ගෙඩියක් දෙබෑ කියලා තියාගත්තනවා ඈ එතෙන්ට. ආ කොල්ලෝ එහෙමද? මං හවස් වෙලාවත් ඒ පැත්ත ඇවිල්ලා යන්නම්කෝ. නම් සියාතුමා මේ අපි දෙන්න ගිහින් එන්න. හරි කොල්ලෝ හොඳයි. පරිස්සම් ගිහින් වරෙල්ලකෝ. මම අපේ ගමේ කෙන කොටන සියාතු ගොයියා. අඩ උදේ අපිපු කාසත් ඇරි වෙලාද මන්දා. ඉක්මනට වරෙන් බං. සෝරි බං ටිකක් පරක් වුණා. ඔබ දන්නවද සීන් එක? අපේ මේ ගමේ දැන් හොල්මන් තියනවලු බං. මේ ළඟදී සියාතු මාමත් මේ දවල් හේනකොට කොටයි බය වෙලා බං අම්මට සිරි. උඹේ දා සියාතු කොයියත් එක්ක කතා කර ඉද්දි බං මං උඹේ රන් කෙවිට අරන් හිමීට තිප්ප බං පඹයට. ඒක පස්සේ මං හිතන්නේ වැඩ කරලා. මට හිතුණා උඹ එදා කෙවිට ගන්න මොකක් හරි ගොබ්බ කුචාච් වැඩක් කරලා ඇති කියලා. මේ කවුලක් නෑ බං කොහොමද කෙවිට වලේ පැය 24යි තියෙන්නේ. මේ ඒක නේ මම උඹට එන්න කිව්වේ. අපි මේ 4:00ට බෝල් ගහන්න යන්න එන්න කිව්වනේ. යමන්කෝ ඉක්මනට තාම දැන් පරක්කු වෙලා සෑහෙන්න. යමයි. ආම් බලන්න පිටිනේට අරුන් ඇවිල්ලත් එක්ක දුවලා යමන්. ඔබ කෙවිට අරුන් දෙපෙන් තියාගන්නද බං හදන්නේ? නෑ බං. අංග ගන්න ඕනේ. මම ෂර්ට් එක අස්සරත් දාලා. එකක් ගැහුවා එකයි. මොකද්ද? අඩෝ තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? උප්පා. යේ! අල්ලුවා නේ. මං ඉන්නවා. බෑ දෙන්නේ පුළුවන් නම් ගන්න. තියාගනි. ඒ බන් තරිච්චා උඩකින් ගහන එක චෝද්ද බං. අයියකෝ මේ දන්නානේ මේක ගැන. යකෝ වරකට පිස්සුදර කූටු කෑවින් ගහන්න යන්නේ. මීකට නම් අනේ මන් දන්නේ. පාඩුවේ ඉන්න හදද්දී ඉන්නේ කොහමද ඔයා හිතින් අදිද්දී යෝ ශුංගාරේ